හොරුන්ට මේ නිදානේ හොරකම් කරන්න ඉඩ දෙන්න එපා. හෙල හයි හැමෝම කැමති නේද අපි ළඟ තියෙන මුදල් වර්ධනය කරගන්න. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මේ වගේ හොඳ මුදල් වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් නේද ආයෝජන කරනවා කියන්නේ. ඔව් ලංකාවේ මේ කාලේ ගොඩාක් කතා බහට ලක් වෙන ආයෝජන තමයි බැංකුවල ආයෝජන කිරීම, කොටස් වල ආයෝජන කිරීම සහ රත්තරන් වල ආයෝජන කිරීම වගේ වැනි දේවල්. ඒ වගේම මේ දවස්වල ගොඩක් කතා බහ වෙනවා නේද පැවිදි සමාගම් වල ආයෝජන කිරීම ගැන. කෘෂිකර්මාන්තය කියන්නේ ලෝකයේ දැනට සාර්ථකම ව්‍යාපාර වලින් එකක්. ඉතින් ලංකාවේ වෙන රටක කෘෂිකර්මාන්තේ වැඩක් ගන්න පුළුවන්. ඒක නිසා පැවිදි සමාගම් ආයෝජන කිරීම කියන්නේ ඇත්තටම හොඳ ක්‍රමයක්. කොහොමද ඒක වැඩ කරන්නේ හරියටම? පැවිදි සමාගමක් සතුව ඉතා විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් කරන ආයෝජනයක් ඒ වගාවකට යොදවලා ඒ වගාව තුලින් ආදායමක් අරගෙන ඒ ආදායමෙන් ප්‍රතිලාභයක් ලබා දීම තමයි මේ සිදුවන්නේ. මේ වගේ තමන්ගේ මුදල් බය නැතුව ආයෝජනය කරන්න පුළුවන් පැවිදි සමාගම් ඇත්තටම ලංකාවේ තියෙනවා. ඔව් අපි ඉගෙන අනිවාර්යයෙන්ම කතා කරමු ඊළඟ එපිසෝඩ් එකේදී.